ඊට පස්සේ විශේෂ ගල් වලට පෙන්වන්න සෑහෙන තියෙනවා මේකේ. අපි ටික ටික අරන් බලමු. මං ඊයේ ආයි කියපු විදියට අර පිටට එළියේ තියෙන මාංගු තියනවා කිව්වා. මෙන්න මේ වගේ. මේ වගේ ඕපන් කලර් තියෙනවා නම් මාංගු උනත් ගත්තට කමක් නැහැ. පළදු දෝෂ නැති වෙන්න ඕනි. ෂේප් එක හොඳටම තියෙන්න ඕනි. දැන් මේක එහෙම ඕවල් ෂේප් එකට තමයි තියෙන්නේ. මාංගු වලට ඕවල් එහෙම කපන්නේ නැහැ. පුළුවන් තරම් අපි රවුන්ඩ් එහෙම නැත්නම් ස්ක්වයර් එහෙම නැත්නම් ස්ක්වයර් කුෂන් ඒ වගේ ඊවන් කට්ස් එහෙම නැත්නම් ෂේප්ස් ටික තෝරගන්න පුරුදු වෙන්න ඕනි. අඩු මිල ගල් වලට කවදාවත් ওই දිග ෂේප්ස් කපන්න හොඳ නැහැ. මිල පොඩ්ඩක් අඩු වෙනවා. ස්පිනල් උනත් රවුන්ඩ් වගේ කට්ස් වලට තමයි මිල වැඩි වෙන්නේ. ගානටුත් එහෙමයි. ගානට නම් ඕවල් එහෙම කැපුවට කමක් නැහැ.